ඒකට ජෝනයිල් කලෙක්ෂන් එකකින් මුණට එවලෙම හොඳ ලස්සන ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ලොකු එළියක් එනවා. අපි මේ ජෝ ලයින් ගැන එහෙම කතාවක් තිබුණේ නැහැ ලංකාවේ ඇතුළේ. ඒකට සාමාන්‍ය ඒ දවස්වල කරේ බියුටිෂියන් කෙනෙක් ළඟට ගිහිල්ලා ජෝ ලයින් එකේ පොඩ්ඩක් එතන ඩාර්ක් කරලා ඒ ඩෙෆිනිෂන් එක බියුටිෂියන් ගෙන් අගත්ත එක තමයි. ජෝ ලයින් කලෙක්ෂන් එක කියන එක ලංකාවේ ඉස්ලාම් පටන් ගත්තා. මේ පිළිබඳව 2014 ඉඳන් ට්‍රේන් වෙලා 2014 අවුරුද්දේ අගදී දෙසැම්බර් මාසෙදී අපි මේක පටන් ගත්තා. ජෝ ලයින් කලෙක්ෂන් එක කියන්නේ සාමාන්‍ය සමහර අයගේ ජෝ ලයින් එක කියන්නේ මේ අපි හනු ආශ්‍රිත මේ ප්‍රදේශයේදී හැම එල්ලා වැටීම සිදු වෙනවා. මෙතන ජෝල් කියලා එනවා නිකන් මස්කුලිය වගේ පල්ලෙහාට එනවා. නැත්තම් සමහර අයගේ ජෝ ලයින් එකේ මේ ප්‍රදේශයේ තෙල් තැම්පත් වීමක් සිදු වෙන්න පුළුවන්. තෙල් තැම්පත් වීම සිද්ධ මේ බෝන් එක පේන්නේ නැහැ. ඒ ජෝ ලයින් එක ප්‍රොමිනන්ට් තියෙනකොට මේ හනුව ලස්සනට ප්‍රොමිනන්ට් තියෙනකොට මේ චින් එක ටිකක් ඉස්සරහට තියෙනකොට ඒකේ ලොකු බියුටි එකක් ලොකු ලස්සනක් තියෙනවා මූණට. එතකොට දැන් වැඩි මූණේ තෙල් තියෙන අයගේ නැත්තම් හැම එල්ලා වැටිච්ච කට්ටියගේ ජෝ ලයින් එක හදන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒතර ජෝ ලයින් එක ලස්සනට හැදුවට පස්සේ මූණේ ලස්සන ඩෙෆිනිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ හොඳට ෆීචර්ස් ෂාප්. එතකොට තමයි මූණේ අර හොඳ ලස්සනට තියෙන. ඒතර ෆොටෝ එකකට උනත් සාමාන්‍ය වීඩියෝ එකකට උනත් ගොඩක් ලස්සනට තියෙන ජෝ ලයින් එක ලස්සනට තිබුණොත් තමයි. ඒකට ජෝනයිල් කලෙක්ෂන් එකකින් මූණට එවලෙම හොඳ ලස්සන ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ලොකු එළියක් එනවා. ජෝ ලයින් කලෙක්ෂන් එක කරන්න ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ ජෝ ලයින් එක බ්ලන්ට් වෙලා තියෙන නැත්නම් ජෝ ලයින් එක ෂාර්ප් නැත්තේ මේ හනු ඒරියා එක ලස්සන නැත්තේ මොන හේතුව හින්දාද කියලා. ඒතකොට ඒකට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. පළවෙනි හේතුව අපි දකින්නේ ගොඩක් යම් අයගේ නම් මේ දේ තැම්පත් වීම තමයි. ඒතකොට ජෝ ලයින් එක ආශ්‍රිතව මේ හනු ආශ්‍රිතව මේ දේ තැම්පත් වුණොත් අපි ඒකට තෙල් දී කරන ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඒක ගොඩක් වෙලාවට එක සැරයක් ගහුවත් ඇති. සමහර අයට ගොඩක්ම තියෙනවනම් මාසෙකට සැරයක් මාස 3ක් විතර ගහන්න වෙනවා. එතකොට මේ තෙල් තට්ටුව දී කරාට පස්සේ ජෝ ලයින් බෝන් එක ලස්සනට ප්‍රොමිනන්ට් වෙලා බෝන් එක එළියට ඇවිල්ලා ජෝ ලයින් එක ලස්සන වෙනවා. එහෙම නැත්නම් සමහර අයගේ වයසට ගියාම මේ මූණ හැම පාත් වෙනකොට මේ හරින් ජෝල් කියලා එකක් එනවා. අපි කියන මේ වගේ ජෝ ලයින් එක ෂාර්ප් නැති වෙලා මේ හරින් එල්ලෙන්න පටන් ගන්නවා. ඒ එල්ලෙන්න පටන් ගන්නකොට අපි ජෝ ලයින් කරෙක්ෂන් එක කරනවා සාමාන්‍යයෙන් හැම මෙහෙම ඉහළට ඇදලා ඒ ජෝල් එක නැති කරලා ජෝ ලයින් කරෙක්ෂන් එක කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ජෝ ලයින් එක තියෙන එක ටිකක් සාමාන්‍ය තියෙනවා නමුත් ගොඩක් ප්‍රොමිනන්ට් නැහැ. එතකොට අපි කරන්නේ මේ හරින් අපි PDO threads කියලා නූලක් යවනවා. නූලක් යවලා මේ ජෝ ලයින් එක ලස්සනට ෂාර්ප් කරනවා. ෂාර්ප් කරාට පස්සේ ජෝ ලයින් එක ෂාර්ප් කරලා ජෝ ලයින් එක විතරක් ෂාර්ප් කරාට ජෝ ලයින් එක හදන්න සමහර අයගේ බෑ. ගොඩක් අයගේ ෂාර්ප් කරලා පුළුවන් thread එකකින් විතරක් කරන්න. නමුත් සමහර අයගේ බෝන් එකේ චූටි ඇදයක් වගේ තියෙනවා මේ හරිය පොඩි ඇදගතියක් තියෙනවා. එහෙම ඇදගතියක් තිබුණොත් අපි කරන්නේ චින් එක ඕග්මන්ට් කරනවා කියන්නේ මේ චින් ඒරියා එක ෆිලර් එකක් දාලා ඉස්සරහට අරගෙන මේ ජෝ ලයින් එක ෂාර්ප් කරන ෆිලර් එකෙන්. ඔය කියන ක්‍රම ඔක්කොම තියෙනවා ජෝ ලයින් එක හදන්න. ඒකට අපිට ජෝ ලයින් එක ගොඩාක් අයගේ එක දවසින් හදන්න පුළුවන්. නමුත් මේ දේ tempat වෙච්ච අයගේ එක දවසින් ජෝ ලයින් එක හදන්න බෑ. ඒගොල්ලන්ට සාමාන්‍ය මාස 2ක් 3ක් අතර කාලයක් යනවා. ඒකට අපි හදපු එකේ අපි before after කියලා පෙන්නනවා ඒ කොච්චර ලස්සනට අපි හදලා තියෙනවද කියලා. එතකොට client එකකින් ලොකු satisfaction එකක් client හම්බ වෙනවා. ඒ වගේම එයාගේ appearance එක එයාගේ පෙනුම ගොඩාක් improve වෙනවා. ඉතින් ජෝ ලයින් collection එක කරන එක අපි 2015 ඉඳලා කරනවා. දැන් අපි සාමාන්‍ය 2000 3000කට එහා කරලා තියෙනවා. අපිට ඒකින්ද ලොකු පළපුරුද්දක් ඒ සම්බන්ධව තියෙනවා. ඔබටත් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ළඟට આવොත් අපි ලස්සනට ඒක කරලා දෙන්න පුළුවන්. නැත්තම් සමහර අයගේ ජෝ ලයින් එකේ මේ ප්‍රදේශයේ තෙල් තැම්පත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. තෙල් තැම්පත් වීම සිද්ධ ඒ බෝන් එක පේන්නේ නැහැ. ඒකට ජෝ ලයින් එක ප්‍රොමිනන්ට් තියෙනකොට මේ හනුව ලස්සනට ප්‍රොමිනන්ට් තියෙනකොට මේ චින් එක ටිකක් ඉස්සරහට තියෙනකොට ඒකේ ලොකු බියුටි එකක් ලොකු ලස්සනක් තියෙනවා මූණට. එතකොට දැන් වැඩි මූණේ තෙල් තියෙන අයගේ නැත්තම් හැම එල්ලා වැටිච්ච කට්ටියගේ ජෝ ලයින් එක හදන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒතර ජෝ ලයින් එක ලස්සනට හැදුවට පස්සේ මූණේ ලස්සන ඩෙෆිනිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ හොඳට ෆීචර්ස් ෂාර්ප්. එතකොට තමයි මූණේ අර හොඳ ලස්සනට තියෙන්නේ. ඒතර ෆොටෝ එකකට උනත් සාමාන්‍ය වීඩියෝ එකකට උනත් ගොඩක් ලස්සනට තියෙන්නේ ජෝ ලයින් එක ලස්සනට තිබුණොත් තමයි. ඒකට ජෝනයිල් කලෙක්ෂන් එකකින් මූණට එවලෙම හොඳ ලස්සන ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ලොකු එළියක් එනවා. ජෝ ලයින් කලෙක්ෂන් එක කරන්න ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ
ජෝ ලයින් එක බ්ලන්ට් වෙලා තියෙන්නේ නැත්නම් ජෝ ලයින් එක ෂාප් නැත්තේ මේ හනු ඒරියා එක ලස්සන නැත්තේ මොන හේතුව හින්දාද කියලා. එතකොට ඒකට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. පළවෙනි හේතුව අපි දකින්නේ ගොඩක් යං අයගේ නම් ඔය මේදේ තැම්පත් වීම තමයි. එතකොට ජෝ ලයින් එක ආශ්‍රිතව මේ හනු ආශ්‍රිතව මේදේ තැම්පත් වුණොත් අපි ඒකට තෙල් දී කරන ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඒක ගොඩක් වෙලාවට එක සැරයක් ගහුවත් ඇති. සමහර අයට ගොඩක්ම තියෙනවනම් මාසෙකට සැරයක් මාස 3ක් විතර ගහන්න වෙනවා. එතකොට මේ තෙල් තට්ටුව දිය කරාට පස්සේ ජෝ ලයින් බෝන් එක ලස්සනට ප්‍රොමිනන්ට් වෙලා බෝන් එක එළියට ඇවිල්ලා ජෝ ලයින් එක ලස්සන වෙනවා. එහෙම නැත්නම් සමහර අයගේ වයසට ගියාම මේ මූණ හැම පාත් වෙනකොට මේ හරින් ජෝල් කියලා එකක් එනවා. අපි කියන මේ වගේ ජෝ ලයින් එක ෂාප් නැති වෙලා මේ හරින් එල්ලෙන්න පටන් ගන්නවා. ඒ එල්ලෙන්න පටන් ගන්නකොට අපි ජෝ ලයින් කරෙක්ෂන් එක කරනවා සාමාන්‍යයෙන් හැම මෙහෙම ඉහළට ඇදලා ඒ ජෝල් එක නැති කරලා ජෝ ලයින් කරෙක්ෂන් එක කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ජෝ ලයින් එක තියෙන ඒ කෙනෙක් ටිකක් සාමාන්‍ය තියෙනවා නමුත් ගොඩක් ප්‍රොමිනන්ට් නැහැ. එතකොට අපි කරන්නේ මේ හරින් අපි PDO threads කියලා නූලක් යවනවා. නූලක් යවලා මේ ජෝ ලයින් එක ලස්සනට ෂාප් කරනවා. ෂාප් කරාට පස්සේ ජෝ ලයින් එක ෂාප් කරලා ජෝ ලයින් එක විතරක් ෂාප් කරාට ජෝ ලයින් එක හදන්න සමහර අයගේ බෑ. ගොඩක් අයගේ ෂාප් කරලා පුළුවන් thread එකකින් විතරක් කරන්න. නමුත් සමහර අයගේ බෝන් එකේ චූටි ඇදයක් වගේ තියෙනවා මේ හරිය පොඩි ඇදගතියක් තියෙනවා. එහෙම ඇදගතියක් තිබුණොත් අපි කරන්නේ චින් එක ඕග්මන්ට් කරනවා කියන්නේ මේ චින් ඒරියා එක ෆිලර් එකක් දාලා ඉස්සරහට අරගෙන මේ ජෝ ලයින් එක ෂාප් කරන ෆිලර් එකෙන්. ඔය කියන ක්‍රම ඔක්කොම තියෙනවා ජෝ ලයින් එක හදන්න. ඒකට අපිට ජෝ ලයින් එක ගොඩාක් අයගේ එක දවසින් හදන්න පුළුවන්. නමුත් මේ දේ tempat වෙච්ච අයගේ එක දවසින් ජෝ ලයින් එක හදන්න බෑ. ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් මාස 2ක් 3ක් 4 කාලයක් යනවා. ඒකට අපි හදපු එකේ අපි before after කියලා පෙන්නනවා. ඒ කොච්චර ලස්සනද අපි හදලා තියනවද කියලා. එතකොට ක්ලයන්ට් එකෙන් ලොකු සැටිස්ෆැක්ෂන් එකක් ක්ලයන්ට් හම්බ වෙනවා. ඒ වගේම එයාගේ අපියරන්ස් එක එයාගේ පෙනුම ගොඩාක් ඉම්ප්‍රූව් වෙනවා. ඉතින් ජෝ ලයින් කරෙක්ෂන් එක කරන එක අපි 2015 ඉඳලා කරනවා. දැන් අපි සාමාන්‍ය 2000කට 3000කට එහා කරලා තියෙනවා. අපිට ඒකින්ද ලොකු පළපුරුද්දක් ඒ සම්බන්ධව තියෙනවා. ඔබටත් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ළඟට આવොත් අපි ලස්සනට ඒක කරලා දෙන්න පුළුවන්. Thank you, doctor.